අපි දැන් බලන්න යන්නේ 12 දෙක අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ අනු කොටස් අංක 1. මේකෙදී අපිට කියලා තියෙනවා බීජීය ප්‍රකාශනයක් ගොඩ නගන්න කියලා. පහත දී ඇති එක් අවස්ථාව සඳහා බීජීය ප්‍රකාශන ගොඩ නගන්න කියලා තියෙනවා. පළවෙනි එකේ දීලා තියෙනවා සංඛ්‍යාවක අගය a වලින් නිරූපිතය. ඒ කියන්නේ a කියලා මොකක් හරි සංඛ්‍යාවක් තියෙනවා. එම සංඛ්‍යාවට හරි අඩකට වඩා 4ක් වැඩි සංඛ්‍යාව බීජීය ප්‍රකාශනයකින් දක්වන්න කියලා කියනවා. a කියලා මොකක් හරි සංඛ්‍යාවක් තියෙනවා. a කියන සංඛ්‍යාවට හරි අඩක්. හරි අඩක් කියන්නේ a කියන එක දෙකෙන් බෙදන්න ඕනේ. a කියන සංඛ්‍යාවට හරි අඩකට වඩා 4ක් කිව්වහම මේකට වඩා නම් මේකට එකතු වෙන්න ඕනි. වඩා 4ක් වැඩි. සංඛ්‍යාවක අගය a වලින් නිරූපිතයි. එම සංඛ්‍යාවට හරි අඩකට වඩා 4ක් වැඩි සංඛ්‍යා බීජ ප්‍රකාශනයකින් මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. මේකේ දෙවෙනි අනු කොටසේ අවන්හලක පාන් ගෙඩියක මිල රුපියල් p වේලු. පාන් ගෙඩියක් රුපියල් pලු. පාන් කාලක් සහ රුපියල් 30ක පරිප්පු දීසියක් ගත් අයෙකු ගෙවිය යුතු මුළු මුදල බීජ ප්‍රකාශනයකින් දක්වන්න කියලා කියනවා. දැන් අපි මේකෙදි කරන්න ඕනි පාන් ගෙඩිය p නම් ඒක බෙදන්න ඕනි 4ට කාලක මිල හොයාගන්න සහ රුපියල් 30ක පරිප්පු දීසියක් ගන්නවා කියලා කියනවා. එතකොට ඒ 30ත් මේකට එකතු වෙන්න ඕනි සම්පූර්ණ මුළු මුදල බීජ ප්‍රකාශනයකින් දක්වනකොට. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා ගොඩනැගිල්ලක උස එහි දිගෙන් භාගයක දිගකට වඩා මීටර් 5ක් අඩුය. මෙන්න මෙහෙම ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලේ උස දිගෙන් භාගයකට වඩා මේ තියෙන්නේ උස මේ අතර අපි අනිමු දිග ඔන්නෝ තියෙන ගොඩනැගිල්ල. මේකේ දිගෙන් භාගයකට වඩා මීටර් 5ක් අඩුයිලු. දිගෙන් මේ තියෙන්නේ දිග නම් දිගෙන් භාගයකට වඩා 5ක් අඩුයි කියලා කියනවා උස. ඊට පස්සේ කියනවා එහි දිග මීටර් L නම් උස දැක්වීමට L අඩංගු ප්‍රකාශනයක් ලියන්න කියලා. උස කියන්නේ උස කියන එකට තමයි බීජ ප්‍රකාශනයක් අහන්නේ. දිග කියන එකට එයාලා කියනවා L කියලා. හරි. දැන් දිග L නම් දිගෙන් භාගයට වඩා මීටර් 5ක් වැඩි මීටර් 5ක් අඩුයි උස. එතකොට උස වෙන්නේ සම්පූර්ණ දිග L නම් ඒකෙන් භාගයකට වඩා 5ක් අඩුයි. මම ආයෙත් කියනවා ගොඩනැගිල්ලක උස දිගෙන් භාගයකට වඩා මීටර් 5ක් අඩුය. දිගෙන් භාගයකට වඩා මීටර් 5ක් අඩුය. එහෙනම් උසට අදාළ බීජ ප්‍රකාශනයේ සමීකරණය තමයි මේක. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා සීනි කිලෝ එකක මිල රුපියල් y වේ. කිලෝ එකක් තියෙනවා සීනි මිල රුපියල් y වේ. සීනි කිලෝ භාගයක මිල කිලෝ භාගයක් මිලටගෙන රුපියල් 100ක් දුන් විට ආපසු ලැබෙන ඉතිරි මුදල y අඩංගු බීජීය ප්‍රකාශනයකින් දක්වන්න කියලා. දැන් මේකෙදි සීනි කිලෝග්‍රෑම් එකක් මිල y වෙනවනේ. එතකොට අපි බලා ගන්න ඕනේ සීනි කිලෝග්‍රෑම් භාගයක මිල කොහොමද වෙන්නේ කියලා. එතකොට කිලෝ එකකට y නම් භාගයකට y බෙදීම 2ක් එනවා.
ඊට පස්සේ මෙයා දෙනවා කියනවා රුපියල් 100ක්. රුපියල් 100ක් දීලා ඉතුරු ඉල්ලනවා. එතකොට ඉතුරු හම්බෙන්නේ සීනි වලට ගාන අඩු කරන්න ඕනේ. එතකොට සීනි වලට යනවා වයි වෙදීම 2ක්. රුපියල් 100ක් දෙනවා. එතකොට ඉතිරි මුදල වෙන්නේ $100 රුපියල් 100න් අඩු කරනවා y බෙදීම 2ක්. එතකොට ඉතිරි මුදලට අදාළව ගන්නේ 100 අඩු කිරීම y බෙදීම 2ක්.